භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, එතකොට අපි මීට කලින් කතා කළා සංඛාර කියන වචනේ. එතකොට සංඛාර කියන වචනේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. සංඛාර හටගන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ අවිද්‍යාව නිසා නැත්නම් අවිද්‍යාව නිසා තමයි සංස්කාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව, දුක්ඛ දෝමනං සුපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති. ඒතර මම මේ කාරණා සෑම වැඩසටහනකම නිතර කියවන්නේ හුරු වෙන්න. ඒ කියන්නේ කටට හුරු වීම පිණිස, මතකයට හුරු වීම පිණිස අපිට නොයේක ආකාරයට මේ පටිච්චසමුපාදය විමසන්න තියෙනවා. එතකොට ඒ තැනට ඔබව පහසුවෙන් හුරු කරවනවා මේ කරුණ මතක තබා ගැනීම. එතකොට අවිද්‍යාව නැත්නම් අවිජ්ජා කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥාන. දුක අවබෝධ නොවීම. දුක පිළිබඳව තියෙන ඥානය නැති බව. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ සමුදය අවබෝධ නොවීම. ඊළඟට දුක්ඛ නිරෝධය අඥානං. දුක්ඛ නිරෝධය පිළිබඳව තියෙන අනවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව තියෙන අනවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඔබ මීට කලින් වැඩසටහන් මාලාවේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගැනීම දැන් මේ වැඩසටහනට කොච්චර උපකාරයිද කියලා බලන්න. එතකොට අපි දුක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ වදාළ විස්තර ඉගෙන ගත්තා. දුක කියන එක භාග්‍යතුන් වහන්සේ විස්තර කළේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඉපදීමද දුකකි, ලෙඩවීමද දුකකි, වයසට යෑමද දුකකි, මරණයට පත්වීමද දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි, අප්‍රියයන් හා එකතු වීමද දුකකි, යමක් කැමති දේ නොලැබීමද දුකකි. සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයම දුකක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයම දුක. අන්නේ ඒ පිළිබඳව අවබෝධයක් තේනවා නම් ඒක තමයි විද්‍යාව. ඒ පිළිබඳව අනවබෝධය. දුක අවබෝධ වෙලා නැහැ. එතකොට දැන් තේරෙනවා නම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැහැ කියලා. එහෙනම් ඉපදීම දුකක් විදියට අවබෝධ වෙලා නැහැ තාම. වයසට යෑම දුකක් කියලා අවබෝධ වෙලා නැහැ. ලෙඩවීම දුකක් කියලා අවබෝධ වෙලා නැහැ. මරණය දුකක් කියලා අවබෝධ වෙලා නැහැ. එතකොට අවබෝධ වුණා කියලා අනවබෝධයටපත් වෙන්න එපා. අවබෝධ වෙලා නැහැ තාම. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වෙලා නැහැ. දැනිලා තියෙනවා. අවබෝධ වෙලා නැහැ. අපිට ඉපදීම දැනුණා, ලෙඩවීම දැනුණා, වයසට යෑම දැනුණා, ඊළඟට මරණය දැනුණා. මැරෙනවා පේන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනුණා. ඊට පස්සේ අප්‍රියයන් හා එකතු වීමේ දුක දැනුණා. කැමති දේ නොලැබීමේ දුක දැනුණා. ඒවා අපිට දැනුණා මිසක් අවබෝධ වුණා නෙවෙයි. නිසා දුක අවබෝධ වෙනවා කියලා එකක් තියෙනවා.
ඊළඟට දුක්ඛ සමුදය. දැන් අවබෝධ නොවීම තමයි අවිද්‍යාව. දුක්ඛ සමුදය. යායන් තණ්හා පෝනෝ භවිකා. නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාබි නන්දිනී සේයති ඉදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. යම් තෘෂ්ණාවක් තියෙනවා නම් යායන් තණ්හා පෝනෝ භවිකා. ඒ තණ්හාවේ ස්වභාවය තමයි පුනර්භවයක් හදනවා, ආය උපතක් හදනවා. නන්දි රාග සහගතා. ආස්වාදයෙන් ඇලෙනවා. తත්‍ර తත්‍රාබි නන්දිනී. ඒ තැන සතුටින් පිළිගන්නවා. ඒ තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඒ තෘෂ්ණාව තමයි දුක්ඛ සමුදය. එතකොට මේ තෘෂ්ණාව දුක්ඛ සමුදය විදිහට අවබෝධ වෙලා නැහැ. ඒක තමයි අවිද්‍යාව. ඊළඟට දුක්ඛ නිරෝධය. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ තෘෂ්ණාවම ඉතුරු නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? මේක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒතකොට සාමාන්‍ය විවහාරයේත් මිනිස්සු පාවිච්චි කරන තණ්හාව නිසා මේ දුක හටගන්නේ. තණ්හාව නැත්තම් මේ දුක නැහැ කියලා. ඒක ව්‍යවහාරයේ මිසක්කා. කතාවට ගත්ත වචන මිසක්කා. උපුටා ගත්ත බණපද මිසක්කා අවබෝධය නෙමෙයි. ඒතකොට අවබෝධ වුණා නම් තෘෂ්ණාවයි දුක්ඛ සමුදය. තෘෂ්ණාව නැත්තම් දුක්ඛ නිරෝධය කියලා. ඒක විද්‍යාව පටිච්ච සමුප්පාදයෙන් සිඳලනවා. අවබෝධ නොවීම නිසායි පටිච්චසමුපාදය හැදුනේ. ඒතකොට ඒ සඳහා තියෙන මාර්ගය අයමේව ආර්යෝ අට්ඨංගිකෝ මාර්ගෝ. ආර්ය අෂ්ටාංග මාර්ගය අංග 8කින් යුතු මාර්ගයක් තියෙනවා. මේක අවබෝධ කරගන්න කුමක්ද අංග 8 සියති ඉදං සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතන සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකප්ප, නික්කම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප. ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ බොරු කීමෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. සම්මා ආජීව කියන්නේ මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ජීවෙන් ජීවත් වීම. සම්මා වායාම කියන්නේ අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගැනීම පිණිස තියෙන ඡන්දේ, වීරිය, කැමැත්ත, උත්සාහය. ඊළඟට සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානය. සම්මා සමාධි කියන්නේ ඔය අංග 7න්ම උපදින පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට මේ මාර්ගාංග පිළිබඳව මෙයයි මාර්ගය කියලා දන්නවා, අවබෝධ කරලා. එතකොට දැන් අපි ඇහුවොත් නිවන් දකින්න තියෙන එකම මාර්ගය මොකක්ද කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. අංග 8යි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියනවා. දැන් එහෙනම් ඒක දන්නවනේ අපි. ඒ වුණාට පටිච්චසමුපාදේ ක්‍රියාත්මක වෙනවනේ. එතකොට තේරුම් ගන්න ඕනේ ඒක අපේ දැනුම. ඒක අපේ මතකයේ මිසක් අවබෝධය නෙවෙයි. එහෙනම් දැනුමයි මතකයේ අවබෝධයේ වෙනසක් තියෙනවා කියලා මේ තුලිනුත් තේරුම් ගන්න. දැන් ඒ නිසා තමයි අද කාලේ ගොඩක් ධර්මයේ විස්තර කරන අය දැක්කොත් අපි අය හඳුන්වන්නේ මේ හඳුරන සෝවාන් වෙලා ඇති, මේ හඳුර අනාගාම වෙලා ඇති, මේ හඳුර රහත් වෙලා ඇති කියලා අපි ඒ අය හඳුන්වා ගන්නේ. ඇත්තටම අපිට තියෙන නොදැනුවත්කම නිසා අපි දැනුම ඊළඟට වචන අවබෝධය තුනම එකක් කියලා හිතනවා. ඒතර යම්කිසි කෙනෙක් මේ වගේ කරුණක් කියනකොට හිතන්න පුළුවන් අවබෝධ වෙලා කියලා. අවබෝධ වෙලා නෙවෙයි, ඒක බුද්ධ වචනේ. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසාම සංඛාර නිසාම විඥානය නිසා නාම රූප නිසා සලආයතන නිසා ස්පර්ශය නිසා වේදනාව නිසා තණ්හාව නිසා උපාදාන නිසා භවය නිසා ජාති ඉපදීම
ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවා. ඔන්න මුළු මහත් පටිච්චසමුප්පාදයම. එතකොට ඔය අවිද්‍යාව කියන එක අවිද්‍යාපච්චය සංඛාරා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා සංඛාර. ඒ කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. ආස්වාස ප්‍රාස්වාස විතක්ක විචාර සංඥා වේදනා මේ ඔක්කොම තියෙන්නේ අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච ස්වභාවයෙන්. අවිද්‍යාව සහගතව. ඒ නිසා සංඛාරපච්චය විඥානං චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුන ස්වභාවයෙන් අවිද්‍යාවෙන් යුතු සංඛාරයෙන් හටගන්න විඥානය චක්කු විඥානය අවිද්‍යාව සහගතයි. අවබෝධයක් නැහැ. සෝත විඥානය අවිද්‍යාව සහගතයි. ගාහන විඥානය අවිද්‍යාව සහගතයි. ජීවා විඥානය අවිද්‍යාව සහගතයි. කාය විඥානය අවිද්‍යාව සහගතයි. මනෝ විඥානය අවිද්‍යාව සහගතයි. ඒතකොට විඥානපච්චය නාම රූපන්න ඒ විඥානයව අවිද්‍යාව සහගතයි නම් නාම රූපයෝ අවිද්‍යාව සහගතයි. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කොටස අවිද්‍යාව සහගතව තියෙනවා. අවබෝධයක් වෙලා නෙවෙයි. සංඥා වේදනා පස්ස මනසිකාර කියන නාම කොටස අවිද්‍යාව සහගත. එහෙනම් සංඥාව ඊළඟට විඳින වේදනාව ඊළඟට ස්පර්ශය මානසිකාරය මේ සංඥා වේදනා පස්ස මානසිකාරය ඒ සියල්ලම තියෙන්නේ අවිද්‍යාව සහගතව. ඒතර නාම රූපම අවිද්‍යාව සහගතයි. නාම රූප පත්‍ය සලආයතන නම් නාම රූප නිසා නම් ආයතනය හැදෙන්නේ. එහෙනම් ඇස අවිද්‍යාව සහගතවයි තියෙන්නේ. අවබෝධයක් නැහැ. කන අවිද්‍යාව සහගතයි. නාසය අවිද්‍යාව සහගතයි. දිව අවිද්‍යාව සහගතයි. ඊළඟට කය අවිද්‍යාව සහගතයි. මනස අවිද්‍යාව සහගතයි. ආයතන හයම අවිද්‍යාව සහගතයි. සලආයතන පත්‍ය පස්සෝ. එහෙනම් ඇහැ අවිද්‍යාව සහගත නම් ඇහැයි ස්පර්ශය අවිද්‍යාව සහගතයි. පේන එක, ඇහෙන එක, දැනෙන එක, විඳින එක, හිතන එක ඔක්කොම අවිද්‍යාව සහගතයි. පස්සපච්චා වේදනා. ඒකට විඳීම ඒ හට ගන්න විඳීම කනේ නාසයේ දිවේ කයේ මනසේ මොන විදියට වේදනාවක් හටගත්තත් සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් සැප දුක් රහිත විඳීම වෙන්න පුළුවන්. ඔක්කොම අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව සහගත වේදනාව නිසාම ඒ කෙරෙහි තෘෂ්ණාව උපදිනවා. දැන් මෙතනදී තෘෂ්ණාව අවිද්‍යාව සහගතයි කියලා එකක් නැහැ. එහෙනම් අනිත් පැත්තකුත් තියෙන්න ඕන. එහෙනම් විද්‍යා සහගත තෘෂ්ණාවක් කියලා එකක්. ඒ නිසා අවිද්‍යා සහගත විඳින් අවිද්‍යාවෙන් යුතුව විඳින කෙනාට තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණාව උපදින කෙනාට උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. එතකොට මේ කැණි මණ්ඩලකට ගහපු පරාල වගේ. නෝන කැණි මණ්ඩලක් සමග තියෙනවා වහලයක්. සියලු පරාල කැණි මණ්ඩලට ගහලා තියෙනවා. ඒතර මේ වාලේ ගලවන්නට ලේසිම ක්‍රමය පහසුම ක්‍රමය කළ යුතුම ක්‍රමය තමයි කැණි මණ්ඩල අයින් කරන එක. ඒතර මුළු වාලෙම කැඩෙනවා. ඒ වගේ අවිද්‍යාව නැති වෙච්ච ගමන් අවිද්‍යාව නැති වෙච්ච ගමන් මේ සියලුම පටිච්චසමුප්පාදයේ අංග හිඳී යනවා. දැන් තේරෙනවා නේද සංකාර වල පටලවෙන්න ඕනේ නැහැ කියලා. දැන් තේරෙනවා නේද නාම රූප වල පටලවෙන්න ඕනේ නැහැ කියලා. එහෙනම් තේරුම් ගන්න නැති කරන්න තියෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනෝබෝධය. ඒකට දැන් බලන්න පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න ඕන කෙනෙක්, සෝතාපන්න වෙන්න ඕන කෙනෙක් කොච්චරනම් ආර්ය සත්‍ය කියන එක විමසන්න ඕනේද? ආර්ය සත්‍ය අවබෝධයෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙන්නේ. ඔක තමයි කියනවා දර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව. ඒකට සබ්බාසව සූත්‍රයේ තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව දර්ශනයෙන්ම ප්‍රහාණය වෙන්න ඕන කියනවා. එහෙනම් සෝවාන් වෙන්න අනිවාර්යෙන් ආර්ය සත්‍ය අවබෝධය තියෙන්නම ඕන. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඉස්සල්ලාම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වුණා.
දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන්ම ප්‍රහාණය කළා. එහෙනම් අවිද්‍යාව කියන වචනේ අද අපි ඉගෙන ගත්තේ. එතකොට අවිද්‍යාව අපි තවත් ඉගෙන ගන්නකොට ඒ අවිද්‍යාව නැත්තම් විද්‍යාව නම් පහළලා තියෙන්නේ යාගේ සංස්කාර කියන එක සසර පැවැත්මට තියෙන එකක් නෙවෙයි. විඥානයේ සසර පැවැත්මට තියෙන එකක් නෙවෙයි. අවබෝධයෙන් යුක්තයි. නාම රූප සසර පැවැත්මට තියෙන එකක් නෙවෙයි. ආයතනයේ සසර පැවැත්මට තියෙන එකක් නෙවෙයි. ස්පර්ශයේ සසර පැවැත්මට තියෙන එකක් නෙවෙයි. වේදනාව සසර පැවැත්මට තියෙන එකක් නෙවෙයි. වේදනාව තියෙන්නේ විද්‍යාසගත අවබෝධ කරලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධයක් තියෙන නිසා වේදනාව ගැන තෘෂ්ණාව උපදින්නේ නැහැ. තෘෂ්ණාව ඉපදින්නේ නැති නිසා උපාදාන හටගන්නේ. උපාදාන හටගන්නේ නැති නිසා භවය හටගන්නේ. භවය හටගන්නේ නැති නිසා ඉපදීම හටගන්නේ. ඉපදීම හටගන්නේ නැති නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් හටගන්නේ. ওই විදිහටයි මුළු මහත් දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙලා යන්නේ. අපි මේ පිළිබඳව ඉදිරියට ඉගෙන ගන්නවා. දැනට තීරුම් ගන්න අද අපි ඉගෙන ගත්ත අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධයට තමයි පාවිච්චි කරන වචනේ අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඔන්න අද වෙනකොට පටිච්චසමුප්පාදයේ අංග 12ම අපි ඉගෙන ගත්තා. ඒතර මේ ඔක්කොම ඉගෙන ගැනීම මතකය දැනුම තමයි මේ ඔක්කොම. එතකොට අපි මේ ඉගෙන ගත්ත දේෙන් මතකයෙන් දැනුමින් අවබෝධයක් කරා යන්න ඕන. ඒ අවබෝධයක් කරා යන්නේ යෝනිසෝ මනසිකාරය කිරීමෙන්. එතකොට කොමක්ද මේ යෝනිසෝ මනසිකාරය? ආනේ යෝනිසෝ මනසිකාරය බුදුරජාණන් වහන්සේලා කොහොමද මෙහෙවුවේ කියලා සූත්‍ර දේශනාවල තියෙනවා. අපි ඊළඟ දවසේ ඉගෙන ගනිමු කොහොමද පටිච්චසමුප්පාදේ යෝනිසෝ මනසිකාරය කරන්නේ කියලා. ඉතින් ඒ නිසා අද අපි ඉගෙන ගත්ත අවිද්‍යාව කියන වචනේ. ඉතින් ඒක හොඳට දරාගෙන ඉන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමයි කියලා මතක තියාගන්න. ඉදිරියට අපි වචනෙන් විස්තර කිරීමක් නැහැ. අපි ගෙලින්ම සංඛාර කියනකොට ඔබ ඊට ඔබගේ දැනුමෙන් හිතන්න ඕන සංඛාර තුනයි කියලා. අපි කෙලින්ම උපාදාන කියලා පාවිච්චි කරනවා ඉදිරියට විමසන කාරණාවලදී. ඒකට ඔබ දැනගන්න ඕන උපාදාන හතරක් තියෙනවා. එතකොට කාම උපාදාන, ditthi උපාදාන, ඊළඟට අත්වාද උපාදාන ආදි වශයෙන්. එතකොට මේ උපාදාන පිළිබඳව ඊළඟට භව පිළිබඳව ඒ කරුණු කාරණා ඔබ ඒ වෙනකොට තේරුම් ගන්න තියෙන්න ඕන. එතකොට අද නැවත සිහි කරන්න ඒ කාරණා 12 අවිද්‍යාවේ ඉඳලා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ඊළඟට භව ජාති ජරා මරණ ආදී. එතකොට මේ කරුණු කාරණා ටික හොඳට තේරුම් අරන් මතකයෙන් තියාගෙන නැවත ඒවා කියවලා තියාගන්න. අපි ඊළඟ වැඩසටහනින් යෝනිසෝ මනසිකාරය කරන හැටි බුද්ධ දේශනා අනුසාරයෙන් ඉගෙන ගනිමු. ඉතින් අපිටත් මේ ධර්මය අවබෝධ වේවා.